හැමෝම කියනවා එයාට පේපර්ස් කරන්න කියලා. ඒත් ඔයා තාම හරියට දන්නේ නැහැ නේද? හරියට පේපර්ස් කරලා කොහොමද ලකුණු වැඩි කරගන්නේ කියලා. කොයිතරම් පේපර්ස් කරත් හැමදාම එන්නේ එකම ලකුණද? එහෙනම් අද වීඩියෝ එක ඔයාට. මම අප්සරා ධනංජලි. කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රථම වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. අද වීඩියෝ එකකින් මම කතා කරන්නේ අපි කොහොමද හරියට පේපර් එකක් කරන්නේ කියලා. පේපර් එකක් කරනවා කියලා කියන්නේ එක මොහොතක් විතරක් නෙමෙයි. මට අනුව නම් පේපර් එකකට තියෙනවා කොටස් තුනක්. ඒ පේපර් එකට පෙර, පේපර් එක මොහොතේ සහ පේපර් එකකට පසුව. අපි බලමු මේ අවස්ථා තුනේදී අපි කොහොමද සූදානම් වෙන්න ඕනි කියලා. එහෙම සූදානම් වුණොත් තමයි පේපර් එක මොහොතේ පේපර් එක හරියට කරලා ලකුණු ගොඩාක් ගන්න හැකියාවක් ලැබෙන්නේ. පේපර් එකකට කලින් අපි කරන්න ඕනේ පේපර් එකකට සූදානම් වෙන එක. ඒ කියන්නේ පෑන් පැන්සල් ලෑස්ති කරගන්න එක විතරක් නෙමෙයි. දැන් ගොඩක් ක්ලාසස් වල ෆයිනල් පේපර්ස් පටන් අරගෙන තියෙනවා. කියන්නේ ඔයාලට තියෙන අවසාන පේපර්ස්. මොකද 2026 විභාගයට තව තියෙන ඉතාම පුංචි කාලයක් නිසා. ඉතින් නංගී මල්ලි මම ගියපු ක්ලාසස් වල නම් ගොඩක් වෙලාවට තියෙන පේපර් එකකට කලින් ඒ පේපර් එකේ මොනවාද අහන්න පුළුවන් මෙන්න මේවා තමයි අපි අහන්නේ කියලා මාතෘකා ටික දෙනවා. මම කරේ මේ මාතෘකා දෙක දුන්නම ඒ පේපර් එකට කලින් මේ මාතෘකා ටික හොඳට පාඩම් කළා. ස්ට්‍රක්චර්ඩ් එසේම දුන්නම ආයේ හොඳට මේවා පාඩම් කරා. ඒ වගේම එසේස් වලට අදාළ තියරි බලාගත්තා, MCQ වලට අදාළ තියරි බලාගත්තා. තියරි බලාගෙන විතරක් නිකන් හිටියේ නෑ. මම තියරි බැලුවා වගේම ඒ අදාළ මාතෘකා වලින් කලින් අහලා තියෙනවනේ ප්‍රශ්න. ඒ කියන්නේ අපේ ක්ලාසස් වල පේපර්ස් වල හරි එහෙම නැත්නම් පාස් පේපර්ස් වල හරි ඒ වගේ අහලා තියෙන ප්‍රශ්න එකක් දෙකක් කරලා ඒවා විවරණ බලලා ඒවට අදාළ වීඩියෝස් උත් බලලා සූදානමකින් තමයි පේපර් එකට ගිහින් පේපර් එක ලිව්වේ. හිතන්නකෝ අපි මොකොත් සූදානමක් නැතුව නිකන් ඔහේ ගිහිල්ලා පේපර් එක ලිව්වොත් එක පාට නිකන් කරකවලා අතෑරියා වගේ වෙනවනේ. හැබැයි අපිට පොඩි හරි සූදානමක් තියෙනවා නම් අපි ගැන විශ්වාසයක් එනවා පේපර් එක ලියන මොහොතේදී මට යමක් කරගන්න පුළුවන් කියලා. ඒකත් එක්ක මම එනවා අපි දෙවෙනි තැනට. අපි පේපර් එක කරන මොහොතේ මොනවද කරන්න ඕනි කියන දේ. මෙහෙමයි නංගී මල්ලි. මම උදාහරණයක් ගන්නම් ෆිසික්ස්. ගොඩක් අය ෆිසික්ස් ගැන අහන නිසා උදාහරණේ ෆිසික්ස් උනත් හොඳයි කියලා හිතනවා. අපි ගොඩක් වෙලාවට කරන්න යන්නේ ප්‍රශ්නේ දැක්ක ගමන් අපිට හිතෙනවා නම් මේක ලේසි ටොපික් එකක් වෙන්න ඇති කියලා අපි ගත්ත ගමන් කරන්නේ උත්තර ලියාගෙන යන්න හදන එක. හැබැයි ඒක කරන්නම හොඳ නැති වැඩක්. ඉස්සෙල්ලා හැම ප්‍රශ්නයක් දිහාම බලලා කියන්නේ ප්‍රශ්න කියවගෙන ගිහින් බලන්න ඔයාට කරන්න පුළුවන් හොඳම ප්‍රශ්න ටික මොනවද? ඔයාට අදාළ ප්‍රශ්න කීපයක් තියෙනවනේ තෝරගන්නේ. කීපය ඇතුලේ ඔයාට උපරිමයේ පෙන්වන්න පුළුවන් හොඳම ප්‍රශ්න ටික මොනවාද කියන එක ඉස්සෙල්ලම තීරණය කරගෙන ඉන්න. නැත්තම් එක ප්‍රශ්නයක් කරලා ඉවර වෙලා ඊළඟ ප්‍රශ්නේ හොයන්නයි. ඒක අතර දැන් මතක් වෙනවා මම දැන් දෙකයි ලියන්නේ ඉන්නේ. ඊටු දෙක කොහෙන්ද හොයාගන්නේ? ඒ වගේ ඒවා. ඒක වළක්වා ගන්න ඉස්සෙල්ලම නංගී මල්ලි ඔයාලා ප්‍රශ්න ටික පේපර් එක වෙලාවෙදි තීරණය කරලා ගන්න. මම මෙන්න මේ ප්‍රශ්න ටික තමයි ලියන්න යන්නේ කියලා. ෆිසික්ස් වලදී කරන තව පොඩි වැඩක් තියෙනවා. අපි දැන් ගොඩාක් කාලයක් තිස්සේ යන්ත්‍ර විද්‍යාව එහෙම ඉගෙනගෙන ඉන්නවනේ. ඒ නිසා ගොඩක් අවුරුදු වල සහ ගොඩක් පේපර්ස් වල යන්ත්‍ර විද්‍යාව ප්‍රශ්න අමාරු කරලා තියෙනවා. හැබැයි අපි හිතනවා අපි ගොඩක් කාලයක් ඉගෙන ගත්ත නිසා මේ ප්‍රශ්නේ තමයි තියෙන ලේසිම ප්‍රශ්නේ කියලා අපි මේ ප්‍රශ්න කරන්න ගිහින් අන්තිමට හිර වෙනවා. ඔයාට හොඳම විශ්වාසයක් තියෙනවා නම් මේ ප්‍රශ්نين පටන් ගන්න. එහෙම නැත්නම් නංගී මල්ලි යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්නෙට වඩා ලේසි ප්‍රශ්න සමහර විට පේපර් එකේ ඉස්සරහට තියෙන්න පුළුවන්. ඒ නිසායි මම කියනවා ප්‍රශ්නේ අනු කොටසක් නෑර විනාඩි 10ක් වගේ ඇතුළත කියවලා මම මෙන්න මේ ප්‍රශ්න ටික තමයි ලියන්න යන්නේ කියන එකේ තීරණය ගන්න එසේකට අදාළව. ඊට පස්සේ එහෙම තීරණය කළාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ නිදහසේ වෙලාවට අනුකූල වෙමින් පේපර් එක ලියන්න. දැන් එනවා අපි වැදගත්ම කොටසට. මේක තමයි හුඟක් දෙනෙක් මග අරින කොටස. පේපර් එකකට පසුව මොකද කරන්නේ? පේපර් එකක් ඇයි අපි කරන්නේ? පේපර් එකක් කරන්නේ අපි කොතනද ඉන්නේ කියලා බලාගන්න. ඊළඟ අරමුණ මොකද්ද? ලකුණු වැඩි කරගන්න එක. ලකුණු වැඩි වෙන්නේ නැහැ. ඔයා කොච්චර පේපර්ස් ලිව්වත් ඔයා කරන්න ඕනේ තව දෙයක් තියෙනවා. ඒ පේපර් එකේ තියෙන අඩුපාඩු ටික හදාගන්න එක.
කොහොමද අපි අඩුපාඩු ටික හදාගන්නේ? අපිට පේපර් එක මාක් කරලා හම්බුනහම ඒකට අදාළ වීඩියෝ එකක් හරි එහෙම නැත්නම් ඒකට අදාළ ඩිස්කෂන් එකක් හරි ඒකට අදාළ විවරණයක් හරි ඔයාට හම්බ වෙනවා. අනිවාර්යෙන් එකක් ගානේ බලන්න මට මෙතන කොතෙන්ද වැරදිලා තියෙන්නේ මම මේක කලබලයටද වරක්දලා තියෙන්නේ මම දැනගෙනද මම මේක දන්නේ නැහැ මං එහෙම හිතලා නැහැ එහෙම කොහොමද වරද්දලා තියෙන්නේ කියන එක ඔයා විවරණෙත් එක්ක හරි එහෙම නැත්නම් සර් හරි මිස් හරි උගන්වනකොට හරි හොඳට බලලා ඔයාගේ අඩුපාඩු හඳුනගන්න. මම නම් කලේ එහෙම අඩුපාඩු හම්බුනහම හිතන්නකො පොයින්ට් එකක් කියලා ඔයා කෙමිස්ට්‍රි වගේ විෂයක් ගත්තොත් ගොඩක් වෙලාට පොයින්ට්ස් තියෙනවනේ. ඒ පොයින්ට් එක මම වෙනම පොතක අරගෙන ලිව්වා. කාබනික රසායනයේ මම මේ ශ්‍රේණිය වරද්දලා ජලද්‍රාවිතා ශ්‍රේණිය කියලා ගමුකෝ. ජලද්‍රාවිතා ශ්‍රේණිය මම වරද්දලා තියෙන්නේ. හැබැයි මම දැන් ඉගෙන ගන්න ඕනි මේක හරි එක මොකද්ද කියලා. එතකොට විවරණයෙන් ඒක බලලා ඒත් එක්කම ඔයාගේ නෝට් එකට ගිහිනුත් බලලා නෝට් එකනොත් අරගෙන හරි දේ අර පොතකට එකතු කරගන්න. මම මේ පොත ගැන වීඩියෝ එකක් කලින් මගේ channel එකේ අප්ලෝඩ් කරලා තියෙනවා. මේක අර අද්දුටුවේ ප්‍රත්‍යක්ෂයි වගේ දෙයක්. මොකද මම ගොඩක් අඩු ලකුණක ඉඳලා MCQ මන්තිමට 46ක් ගත්තේ කෙමිස්ට්‍රි වලට මේ ක්‍රමය අනුගමනය කරලා. ඉතින් මේ වීඩියෝ එකේ description box එකේ තියෙනවා. ඔයාලට පුළුවන් එකක් ගිහින් check කරලා බලන්න. හිතන්නකෝ දැන් අඩුපාඩු ටික අපි points විදිහට ඒ විදිහට book එකකට ගත්තා. අපි ඒකට point book කියලා කියමු. ඒ point book එකට බැත්තට පස්සේ මොකද කරන්න ඕනි? ඊළඟ පේපර් එකට යන්න කලින් අනිවාර්යෙන්ම අර points ටික බලලා යන්න. අදාළ පේපර් එකට ලෑස්ති වෙනවා වගේම කලින් පේපර් එකේ වැරදුණු තැන් ඔයා පොතකට අරගෙන තියෙන්නේ. ඒ පොතේ තියෙන කරුණු ටිකත් බලලා ඊළඟ පේපර් එකට යන්න. හැබැයි සමහරලාට හිතෙන්න පුළුවන් මේක පොයින්ට් එකක්වත් මේකේ අහලා නැහැ නේ කියලා. ඔව් වෙන්න පුළුවන්. මොකද එක ළඟ පේපර්ස් එකක එක වගේ දේවල් අහන්නේ නැහැ. හැබැයි ඔයා කාලයක් තිස්සේ මේක කරගෙන යනකොට අහන්න පුළුවන් දේවලුත් සීමාවක් එනවා. ඔයාගේ වැරදි ටික අඳුරගෙන තියෙන මොහොතක් වාට එනවා. එතකොට පේපර්ස් වලට අනිවාර්යයෙන්ම වාට ලකුණු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම පේපර්ස් වලට ලකුණු වැඩි කරගන්න නම් අනිවාර්යයෙන්ම පේපර් එකට අදාළව තියෙන උපදෙස් ටික පිළිපදින්න වෙනවා. එහෙනම් ඉතින් thank you for watching.